ආයුබෝවන්. අපි අද මේ ප්‍රසන්ටේෂන් එකේදී කතා කරන්න යන්නේ සිටි බ්‍රෑන්ඩින් එහෙම නැත්නම් නගර සන්නාමකරණය කියන සංකල්පය පිළිබඳව. මේක ඉතාමත්ම වැදගත් සංකල්පයක්. නගරයක් සංවර්ධනය කිරීමේදී. මොකද්ද මේ සිටි බ්‍රෑන්ඩින් කියන සංකල්පය තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ? නගරයක් සන්නාමකරණයකට ලක් කරහම ඒ නගරයට සංචාරකයෝ, ආයෝජකයෝ, ව්‍යාපාර, ඒ වගේම නව පදිංචිකරුවන් ආකර්ෂණය කර ගැනීම පහසුයි. අන්න ඒ ආකාරයට සංචාරකයෝ, ආයෝජකයෝ, ව්‍යාපාර, නව පදිංචිකරුවන් ආකර්ෂණය කර ගැනීමට හැකිවන ආකාරයට නගරය සකස් කර ගැනීම තමයි අපි මේ නගර සන්නාමකරණය එහෙම නැත්නම් සිටි බ්‍රෑන්ඩින් කියන සංකල්පය තුළින් හඳුන්වා දෙන්නේ. මේක හරියට සමාගම තමන්ගේ නිෂ්පාදනයක් සන්නාමකරණයට ලක් කරනවා වගේම නගරයක් අනිත් නගරවලින් වෙනස් වන්නේ කොහොමද කියන එක පිළිබඳව ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම තමයි මේ නගර සන්නාමකරණය තුළ සිදුවෙන්නේ. ලෝකයේ බොහෝ නගර මේ නගර සන්නාමකරණය සඳහා සාර්ථක උදාහරණ සපයලා තියෙනවා. නගර සන්නාමකරණය කියන සංකල්පය දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ නගරය පිළිබඳව ප්‍රතිරූපයක් නිර්මාණය. ඇයි අපි මේ නගර සන්නාමකරණයක් කරන්නේ? ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි නගර සන්නාමකරණය තුළින් අපට පුළුවන් ඒ නගරේ ආර්ථික වර්ධනයක් ඇති කරන්න. මොකද හොඳ සන්නාම සහිත නගරවලට සංචාරකයෝ, ආයෝජකයෝ, ව්‍යාපාර ආකර්ෂණය වෙනවා. ඒ තුළින් එම නගර සංවර්ධනය වෙනවා සහ ඒ වගේම ඒවට ගෝලීය වශයෙන් තරංකාරී නගර ලෙස නැගී සිටීමට හැකියාව ලැබෙනවා. තවත් කාරණයක් තමයි නගරවල අනන්‍යතාවය සහ සංස්කෘතිය. නගර සන්නාමකරණයේදී අපි ඒ නගරවල ඉතිහාසය, සංස්කෘතිය සහ වටිනාකම් ඉස්මතු වන ආකාරයට තමයි මේ නගර සන්නාමකරණය සිදු කරන්නේ. එතෙන්දී නගරවැසියන්ට ආඩම්බරයක් ඇති වෙනවා තමන්ගේ නගරය පිළිබඳව. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. තවත් විශේෂිත දෙයක් තමයි නගර සන්නාමකරණයත් එක්කම සිදුවෙන ඒ නගරවලට නව කුසලතාවයන් ආකර්ෂණය වෙනවා. හොඳ සන්නාම තියෙන, ගතික පරිසරයක් තියෙන හොඳ නගරවලට විවිධ කුසලතා සහිත වෘත්තිකයෝ ආකර්ෂණය වෙනවා. ඒකත් එක්ක එම නගර තුල නව්‍යකරණය, ඒ වගේම ජීවන මට්ටම ඉහළ යාම, ඒ වගේම නිර්මාණශීලීත්වය වගේ දේවල් ඉහළ යාම. අනිත් එක තමයි නගර සන්නාමකරණය තුළින් අපට එම නගරවල ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වීමක් දකින්න ලැබෙනවා. නගර සන්නාමකරණයත් එක්ක ඒ නගරවල මහජන සේවා, යටිතල පහසුකම්, පරිසරය මේ හැම දෙයක්ම වැඩි දියුණු වීමකට ලක් වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය විදිහට නගරවැසියන්ට හොඳ ජීවන මට්ටමක්
ලැබීම කියන කාරණය අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිත් එක තමයි නගර සන්නාමකරණය තුළ එම නගරවලට ගෝලීය දේශපාලනයේ සංස්කෘතිය තුළ ආර්ථිකය වැනි ගෝලීය සාකච්ඡා තුළ එම නගරයට පිළිගැනීමක් ඇති වෙන්න මෙන්න මේ නගර සන්නාමකරණය කියන සංකල්පය උදව් වෙනවා. තවත් විශේෂිත දෙයක් තමයි අර්බුද කළමනාකරණය. කිසියම් නගරයක් හොඳ සන්නාමකරණයකට ලක්වෙච්ච කිසියම් නගරයක් අර්බුදකාරී අවස්ථාවකට ලක් වුණාම ඒ නගරය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් සංනිවේදනය කිරීම ලේසි. ඒ හරහා ඒ නගරය පිළිබඳව විශ්වාසය ඇති කර ගැනීම පහසුයි. එබැවින් මේ නගරේ නැවත ගොඩනැගීමට එහෙම නැත්නම් අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට මේ නගර සන්නාමකරණය කියන එක ඉතාමත් වැදගත්. අනිත් එක තමයි සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම. හොඳ සන්නාම සහිත නගර සංචාරක වශයෙන් ඉතාමත්ම වැදගත් නගර. ඒ වගේම එම නගරවලට සංචාරකයින් විශාල වශයෙන්ම ආකර්ෂණය වෙනවා. මොකද එම නගර තුළ සංචාරකයින්ට සංස්කෘතිය, එම නගර තුළ පවතින විශේෂිත දේවල් සඳහා සංචාරකයින් ආකර්ෂණය වෙනවා. එමගින් එම නගරවල ආර්ථිකය වැඩි දියුණු වීමකට. නගර සන්නාමකරණයේදී අපිට සලකා බලන්න පුළුවන්, සලකා බලන්නට සිදුවෙන ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා. එකක් තමයි එම නගරවල අපි කියනවා ඩෙන්ටිටි ඇන්ඩ් ස්ටෝරි ටෙලිං. ඒ කියන්නේ ඒ නගරය පිළිබඳව අනන්‍යතාවය සහ එම නගරය පිළිබඳව සංනිවේදනය කිරීම අපි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ නගරේ ආවේනික වෙච්ච ඉතිහාසය, සංස්කෘතිය, දැක්ම, ඒ වගේ දේවල් ඉස්මතු වන ආකාරයට අපි කටයුතු කිරීම සිද්ධ කරන්න ඕනේ. අනිත් එක තමයි අපි විෂුවල් ඩෙන්ටිටි කියන එක ඉස්මතු කරන්න ඕනේ. එතෙන්දී ලෝගෝ, ස්ලෝගන්ස්, කලර්ස්, ඒ වගේම නිර්මාණ, මේ හැම දෙයක්ම ඒ නගරයේ ප්‍රතිරූපය පිළිබිඹුවන ආකාරයට තමයි සිද්ධ කරන්නේ. ඊළඟට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇන්ඩ් එක්ස්පීරියන්ස්. නැත්නම් යටිතල පහසුකම් සහ අත්දැකීම්. එම නගර තුළ මහජනයාට අවශ්‍ය ඉඩකඩ, ප්‍රවාහනය සහ පහසුකම් ලබා දීමේදී ඒ නගරයේ තියෙන සන්නාමය පිළිබඳව අවධානය යොමු කරලා තමයි ඒ පාස් කරන්න ඕනේ, ඒවට ගැලපෙන ආකාරයට. තවත් එකක් තමයි කල්චරල් ඇන්ඩ් ඉකොනොමික් පොසිෂන්. අපි නගර සන්නාමකරණයේදී එම නගර කිසියම් සංස්කෘතික හෝ ආර්ථික වශයෙන් වැදගත් තැනක් හිමි වන ආකාරයට සන්නාමකරණය කරන්න. උදාහරණ සෑන් ෆ්‍රැන්සිස්කෝ නගරය ඉනෝවේෂන් හබ් එකක් විදිහට තමයි සන්නාමකරණය කරලා තියෙන්නේ. ඊළඟට රෝමය ගත්තාම ඉතිහාසය පිළිබිඹුවන ආකාරයට. ඊළඟට ලාස් වෙගාස් ගත්තාම ඒක එන්ටර්ටේන්මන්ට්, එහෙම නැත්නම් විනෝදාත්මක භාවය පිළිබිඹුවන ආකාරයට තමයි මේ නගර සන්නාමකරණය කරලා තියෙන්නේ. ඊළඟට නගර තුර ඉවෙන්ට්ස් ඇන්ඩ් ඇට්‍රැක්ෂන්, ඒ කියන්නේ නගරවල තියෙන අපි විවිධ දේවල් සංවිධානය කිරීමේදී, ඒ කියන්නේ උත්සව, ක්‍රීඩා උළෙලවල්, ඒ වගේ දේවල් සංවිධානය කිරීමේදී ඒ නගරයේ සන්නාමකරණයට ගැලපෙන ආකාරයෙන් ඒක සිදු කරනවා. ඊළඟට පබ්ලික් රිලේෂන්ස් ඇන්ඩ් ඩිජිටල් ප්‍රසන්ස් කියන එක ඉතාමත් වැදගත්. එතෙන්දී සෝෂල් මීඩියා, ඊළඟට වෙබ්සයිට්, ඊළඟට මාර්කටිං කැම්පේන්, මේ හැම දෙයක්ම නගරයේ ප්‍රතිරූපය ගෝලීය වශයෙන් ඉස්මතු වන ආකාරයට සිද්ධ කරනවා. අපි ගත්තාම ලෝකේ සාර්ථකව නගර සන්නාමකරණය කරපු
නගර විදිහට අපිට උදාහරණ කීපයක් ගන්න පුළුවන්. එකක් තමයි නිව්යෝර්ක් නගරය, the city that never sleep. එහෙම නැත්නම් නොනිදන නගරය විදිහට නාමකරණය කරලා තියෙනවා. ඒක ගෝලීය වශයෙන් ව්‍යාපාර, සංස්කෘතික සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් විදිහට තමයි පිළිඹු කරලා තියෙන්නේ. අනිත් එක පැරිස් නගරය City of Love ආදරයේ නගරය විදිහට තමයි සන්නාමකරණය කරලා තියෙන්නේ. ඉතින්දි ප්‍රධාන ලක්ෂණ විදිහට ඉස්මතු කරලා තියෙන්නේ ආදරය, කලාව සහ විලාසිතා. අනාගතයේ නගරය the future city විදිහට තමයි ඩුබායි නගරය සන්නාමකරණය කරලා තියෙන්නේ. ඉතින්දි හැම වෙලාවෙම luxurious life එක, ඒ වගේම innovation destination එකක් තමයි මේ ඩුබායි නගරය තුළ හැම වෙලාවෙම ඉස්මතු. මෙන්න මේ කරුණුත් එක්ක අපි නගර සන්නාමකරණය පිළිබඳව ඔබ වෙත ගෙන හැඳින්වීම අවසන් කරනවා. ස්තුතියි.